2025 මැයි මාසය ධනු ලග්නය. ධනු ලග්නය ඔබට ඉදිරි කාලය කොහොමටත් හොඳයි. විශේෂයෙන්ම මැයි මාසය ඔබට සුභ ආකාරයෙන් ගැවසෙන ග්‍රහයෝග කිහිපයක් සිදුවෙනවා. ඒ අතරින් විශේෂයෙන් ඔබගේ පස්වෙනි රාශිය වන මේෂ රාශියේ හැසිරෙන රවි බුධ ග්‍රහයෝගය ඔබට බොහෝ සෙයින් හිතකර ආකාරයෙන් සුභඵල ලබා දෙන ග්‍රහයෝගයක් වේවි. එයට හේතුව නම් ධනු ලග්න ඔබගේ සුභ ග්‍රහයින් වන රවි බුධ ඒ අතර සිටීමයි. ඒ වගේම ඔබගේ හතරවෙනි රාශිය වන මීන රාශියෙත් රාහු සනි සිකුරු ආදී ග්‍රහ සංයෝගයක් පිහිටමින් ඔබගේ බලාපොරොත්තු සහගත තත්වයන් ඉහළ නංවා ගත හැකි කාලයක් හැටියට සඳහන් කිරීමට පුළුවන්. මෙම කාලය තුලදී ඔබගේ ග්‍රහයින් අතරින් රවි උච්ච ග්‍රහයෙකු හැටියටත් ඔබට පාප ග්‍රහයෙකු වන සිකුරුත් උච්ච ග්‍රහයෙකු හැටියට හතර කේන්ද්‍රයේ හතරවන රාශි ගත වීමත් සුභ ආකාරයෙන් තිබෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවන කාලයක් වේවි. මේ ආකාරයෙන් මම ග්‍රහයන් පිහිටන ස්ථානයක් පැහැදිලි කරන්නේ ඔබට එය පැහැදිලිව ගැටලුවකින් තොරව විනිශ්චය කර ගැනීමේ හැකියාව තිබෙන බැවිනි. මේ ඉතාමත් වැදගත් වෙන්නේ අධ්‍යාපනය ලබන දරුවන්ටයි. ඔවුන්ගේ දක්ෂතාවයන් ඉතාමත් හොඳින් වර්ධනය කරගත හැකි වෙනදාට වඩා අධ්‍යාපන ශාස්ත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කර ගනිමින් තමන්ගේ ඉදිරි ගමන සාර්ථකත්වය උදෙසා බොහෝ වැඩ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි මාසයක් වේවි. ඔබගේ බුද්ධි මට්ටම ඉතාමත් හොඳ ආකාරයෙන් යහපත් පැත්තට හසුරුවා ගැනීමේ හැකියාවද මෙම කාලය තුළදී හිමි වේවි. ඒ වගේම ආගම දර්ශනය පිළිබඳව වෙනදාට වඩා විශේෂ හැකියාවන් හා ඒ පිළිබඳ නැඹුරු වීමක් දක්නට ලැබේවි. ඔබ පොත්පත් ඇසුරු කිරීමද සංගීතය, ගායනය, නැටුම් ආදී කලාත්මක හැකියාවන් වන වර්ධනයක්ද දැකිය හැකි වේවි. තරුණ වයසේ පසුවන දරුවන්ට තම ආදරණීය හැඟීම් වලට ඉතාමත් හොඳ ආකාරයේ ප්‍රතිඵල ලැබෙන තමන්ගේ හිතට ගැළපෙන ආදරවන්තියක් හෝ වන්තයෙක් සොයා ගැනීමේ වාසනාව හිමිවනම කාලය තුළදී යහපත් චරිතයක්ද ඇති කර ගනී. විවාහක ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටී නම් ඉතාමත්ම වාසනාවන්ත. දෙමව්පියන්ගේ පින් මහිමය නිසාම වාසනාවන්ත දරුවෙකු ලබා ගැනීමේ භාග්‍ය උදාවනම කාලය තුළදී ඔබගේ යහපත් පෙර ජන්ම ගති මතු කර ගැනීමේ භාග්‍ය උදාවන කාලයක් වේවි. විවාහ නොවූ ඔබට විවාහ යෝග උදා කරනම කාලය තුළදී ඒ සඳහා යම් සැලසුමක් හා කාලයක් තීරණය කර ගැනීමට කැමති නම් මෙම කාලය තුළදී උත්සාහ කර බලන්න. ඔබගේ විවාහ ජීවිතය ඉතාමත් සාර්ථකවරින් ඉටු කරගත හැකි වේවි. දෙමව්පියන්ගේ ආශිර්වාදය කොහොමටත් දරුවන්ට තිබෙනවා. ඒ අතරින් මවගේ ආශිර්වාදය විශේෂයි. එයට හේතුව නම් මීන රාශිය වන හතරවන රාශියේ ග්‍රහ පිහිටීම ඔබගේ මවගෙන් වෙනදාට වඩා ගරු සැලකිලි ලැබෙමින් ඔබගේ ජීවිත සුභ සිද්ධිය උදෙසා බොහෝ වැඩ කටයුතු කර දෙන මාසයක් වේවි. ඒ අතරතුරදී ආදරයට ආදරය කරන හැඟීම් වලට මුල් තැන දෙන ඔබ තම මෑණියන්ගේ අසනීප තත්ත්වයන් හා රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර ආකාරයේ ප්‍රතිඵල ලබා දීමට ඔබ උත්සාහ ගත යුතු වේවි. ඔබට නොකියුවාට ඇය බොහෝ සෙයින් මානසික පීඩාවන් හා ආතතියන් වලින් පෙළෙන ගතියක් මතු කරාවි. ඒ නිසා ඔබගේ ආදරය, රැකවරණය, කරුණාව ලබා දීම නොඅඩුව සිදු කළ යුතු වේවි. ආර්ථික වශයෙන් ඉදිරි ගමනක් කරා යන ඔබ මෙම කාලය තුළදී ඔබගේ යහපත් ග්‍රහ පිහිටීම් වල ප්‍රතිඵල ලබා ගැනීමට නම් මනා හික්මීමකින් හා කළමනාකාරීත්වයකින් යුතුව කාලයත් මුදලත් ආයෝජනය කිරීම ඔබගේ ප්‍රගතියට හේතුවක් වේවි. රැකියා කටයුතු වල ඒකාකාරී භාවයක් තිබුණත් ගොවිතැන්, ව්‍යාපාර, කාර්මික අංශවල නියුතු ඔබට නම් ඔබගේ ආර්ථික තත්ත්වයට හිතකර අයුරින් කාලය ගෙවී යන කාලයක් වේවි. ධනු ලග්න වයසක උදවිය නම් මෙම කාලයේ පරිස්සම් වීම වැදගත් වේ. විශේෂයෙන් ඉනෙන් පහළ කකුල් ආශ්‍රිත ඇතිවන ආබාධ තත්ත්වයන් හා බඩ ආශ්‍රිත ඇතිවන අසාමාන්‍ය තත්ත්වයන් හේතුවෙන් බොහෝ අපහසුතාවයන් වලට පත්වේවි. ඒ නිසා යටගිය රෝගී තත්ත්වයන් මතුවීමත් කල්පවතින රෝගී තත්ත්වයන් වල උත්සන්න වීමත් ඇති වේවි. ඒ නිසා පරිස්සම් වීම බොහෝ සෙයින් හිතකර වේවි. පොදු වශයෙන් ධනු ලග්න ඔබට කටක රාශිය වන 8 වෙනි රාශියට කුජ පැමිණීම එතරම් හිතකර නොවේවි. අනතුරු හා
නොසිතූ කරදරවලට මුහුණ පෑමට සිදුවේවි. ආබාධ තත්ත්වයන් ඇතිවේවි. ඒ නිසා කල්පනාකාරී ගමන ඔබගේ ඉදිරි ජීවිතයට බොහෝ සෙයින් වැඩදායක වේවි. මෙය ධනු ලග්න හිමියන් උදෙසා මැයි මාසයේ අලලාස් පැවසූ ඉතාමත්ම කෙටි පොදු පලාඵල විස්තරයකි. ඔබත් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමට කැමති නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.